තරගය ආරම්භ කරන්න සියල්ල සුබයි. අතිරේක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්තුමා සමග ඉක්ම ලබනවා ක්‍රීඩා අධ්‍යක්ෂ සුරග සරවීර අද දවසේ පැය 3:00මාරකට ආසන්න කාලයක් තුල තරග නිවා කිරීමේ අර්ථියාවත් තරඟ කරන ලද තරඟකරුවන් අතරේ මේ පස් දෙනාට අද පස් දෙනෙකුට මේ බලමු පොඩ්ඩක් තියුණු තරගයක් අද තැනිතලාව වගේම කඳුතරණය වෙනුවෙනුත් තරගය හරි දුන්නේ නම් එකට ගුරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිසාන්ත මැතිතුමාටත් පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් අත්වල බැද ගැනීම සිදු කරන ලද සියලුම මාධ්‍යවේදී මහත්මින් හැමෝටම ඒ වගේම අද මේ කටයුතු සහයෝගයෙන් ලබා දෙන ලබන සියලුම ආරක්ෂක අංශවල ඒ වගේම මේ දන්නවරුව හරිත රාජ්‍ය සියලු දෙනා පිළිගන්නවත් සාදරව පින්තු ශ්‍රී ලංකා යෝධ හමුදාව තමයි නියෝජනය කරන්නේ. ඇත්තටම අද නුවරට ජයග්‍රහණය කරන්න යෝධ හමුදාවක් වශයෙන් අපිට තමත් යෝධ හමුදාවක් වශයෙන් අපිට තරගය නිමා කරන්න ලැබුණා. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ යෝධ හමුදා පාපේද කමිටුවේ ගරු සභාපතිතුමාවත් ලේකම්තුමාවත් උඩවලව මූලික වැඩ පොලේ අණ දෙන නිලධාරීතුමාවත් අපේ චන්දික සර්වත් පුහුණුකරුවත් මතක් ගන්න ඕනේ යාළගේ මන අවබෝධයෙන් තමයි අද තරගය අපේ උපක්‍රමශීලී ලෙස ජයගත්තේ. ඇත්තටම මා පිටුපසේ ඉන්නවා සෑහෙන මට මේ ක්‍රීඩාවට උදව් කරන පිරිසක්. ඒ කට්ටියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. යාළගේ මේ ක්‍රීඩාවට උදව් කරන එකෙන් තමයි මම මේ ඉදිරියට ආවේ. ඇත්තටම යාළුවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් කියන්න බෑ. මගේ වනාතුල්ලෝ කියන ගම්මානයේ සෑහෙන පිරිසක් බලන් ඉන්නවා. යාළුවට ගොඩක් ස්තුතියි. සපත්තු යුද්ධ හමුදාවක් වශයෙන් ඇත්තටම සන්තෝෂයි අද තරගය ජයග්‍රහණය කිරීම ලැබීම ගැන. තව දින දෙකක් තියෙනවා. ඒ දින දෙකෙත් හොඳ කණ්ඩායමක් වශයෙන් මගේ සමාජිකයොත් එක්ක තරගය අපි නැවත කොළඹට මේ අයුරින්ම ජයග්‍රහණය කරන්න වග බලා ගන්නවා. ඒකට උත්සාහ කරනවා. අඩු ගන්නවන තරණය කිරීමේදී අපහසුතාවයක් තිබුණා. ඔව් ඇත්තටම කඩු ගන්නාව අපි උපක්‍රමශීලී ලෙස අපේ සහෝදර ක්‍රීඩකෙක් අපේ ආවපද ඛණ්ඩ තරණය කරේ අපේ සහෝදර ක්‍රීඩකෙක් අපි පිටිපස්ස පොකුරු ඉතාමත් උපක්‍රමශීලී ලෙස පසුබසින්න මේව කරුවා. ඊට පස්සේ සුරංග රණවීර කියන ප්‍රබල කඳු නගින්නත් එක්ක ඊට පස්සේ මම ආවා. එයාගේ මේ වගේ තමයි මේ අපේ ප්‍රබල ක්‍රීඩකයා වුණේ. ඉතින් ඇත්තටම ඒක අපි
හැලු කරලා ගන්න නැතුව ඉතින් තරඟයේ නුවරට ජයග්‍රහණය කරන්න අපිට ලැබුණා. ඇත්තටම ඉතින් සන්තෝෂයි. ඉතින් සමස්ත යුද හමුදාවක් අද නුවරට ජයග්‍රහණය කරා. ඉතින් ඒක මට ආඩම්බරයි ඒ ලැබිච්ච එක ගැන ජයග්‍රහණය. මාවැලි තරඟ අවුරුදු ගානක් පවත්වන්න නැතුව පැවැත්වුවේ ඒ ගැන මොන හරි අදහසක් කියනවා අවුරුදු 20කට විතර පස්සේ කියලා සංවිධායක කමිටුව. ඇත්තටම මේ ඒකත් මට විශේෂයි. මොකද මේ අවුරුදු 20 ගානකට පස්සේ පවත්වන මේ ලංකා සවාරිය පාපැදි තරඟය අධීරයක් ජයග්‍රහණය කරන්න ලැබෙන එකත් මගේ මා සතු භාග්‍යයක්. ඇත්තටම මේ තරඟය ඉදිරියට අවුරුද්දක් පාසා තියෙනවා නම් හොඳයි. මොකද මේ වසර 20 ගානකට පස්සේ මෙම තරඟාවලිය සංවිධානය කරේ. ඉතින් ඇත්තටම මේ තරඟාවලියේ පළවෙනි දවසේ ජයග්‍රාහකයා වීම ලැබීම මා සතු භාග්‍යයක්. ඇත්තටම සන්තෝෂයි. ඉදිරියටත් මේ තරඟය අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් අපි ක්‍රීඩකයෝ වශයෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගේන්න පුළුවන්. මේ වගේ තරඟ සංවිධානය කිරීම සම්බන්ධය පාපැදි කමිටුව වලට ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේවට මැදිහත් වෙලා මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව. ඇත්තටම ශ්‍රී ලංකාවේ උදා හමුදාවක් වශයෙන් අපි කණ්ඩායමක් වශයෙන් තරඟ වැදිලා අද දවසේ ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, ස්ප්‍රින් ජයග්‍රහණ, කඳු තරණ ජයග්‍රහණය අපි ලබා ගත්තා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකාවේ උදා හමුදාපති උඩවලව කඳුරේ සියලුම නිලධාරීන්ව මතක් කරන්න ඕනේ. චන්දික සර්, අපේ කමඩාන් සෑම දෙනාම නිලධාරීන්ව මතක් කරන්න ඕනේ. ඒ වගේම ගම්වාසීන් සියලු දෙනාම අද පාපේ තරඟේ නරඹනවා. මේ තරඟය ඇත්තටම සතුටුයි. ක්‍රීඩා අමාත්‍යාංශය එක්කාසු වෙලා මේ තරඟයක් පැවැත්වීම ගැන අවුරුදු 22කින් තමයි මේක පවත්වන්නේ. සතුටුයි ජයග්‍රහණය දෙවනි ස්ථානය ලබා ගැනීම. ගෙවල් කොහෙද ඔබතුමාලා? ගෙවල් ගම කොහොමද? මගේ නිට්ටඹු ප්‍රදේශයේ කලගෙඩියන ප්‍රදේශයේ තමයි ගෙවල්. මගේ නම දේශාන් කවින්ත. මම නියෝජනය කරන්නේ ජයල වැසිවිල් ක්‍රීඩා සමාජය. අද තරඟේ 3න් එකක් බලාපොරොත්තු වෙලා තමයි ආවේ තරඟයට. අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවක් අදිෂ්ඨ වුණා වගේ කියලා දැනෙනවා. ඉදිරි දවස් දෙකෙත් ලැබුණු තරඟ ස්ථානය රැකගෙන තරඟ වදින්න තමයි බලාපොරොත්තු. ඒවාගේ කීවෙනි ජයග්‍රහණය ලැබුණේ? පළමු ජයග්‍රහණය. ක්‍රීඩාවට අවතීර්ණ වුණේ කවදාද? ක්‍රීඩාවට අවතීර්ණ වුණේ ක්‍රීඩාවට අවතීර්ණ වෙලා දැන් අවුරුදු දෙකමාරක් විතර වෙනවා. එක්හවුස් ආයතනය එකතු වෙලා මේ කරන ලංකා රයිඩ් පාපැදි සවාරිය ලංකාවේ ක්‍රීඩා සංස්කෘතිය නගා සිටුවීමට සහ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට තමයි අපි මේ තරඟය පටන් ගන්නෙ. මේක අවුරුදු 20කට විතර කලින් කරපු තරඟාවලියක් නැවතිලා තිබ්බා. දින 3ක තරඟාවලියක් කොළඹ සිට නුවරට, නුවර සිට අනුරාධපුරයට, අනුරාධපුරයේ සිට කොළඹට මේක හරහා අපි බලාපොරොත්තු වෙන නැවත පාපැදි ක්‍රීඩාව ලංකාවේ නගා සිටුවීමට. ඒ වගේම අපි සියලුම දෙනාට ආරාධනා කරනවා ඉරිදාට හවස කොළඹ එන්න මේ තරඟාවලියේ අවසානයේ විඳ ගන්න. අපේ එකම බලාපොරොත්තුව නැවත අපේ රටේ ක්‍රීඩාව නගා සිටුවීම. ඒ වගේම මේ දිත්වා කුණාටුවෙන් පස්සේ අපිට අපේ මාර්ගවල මේ වගේ තරඟාවලියක් පවත්වන්න පුළුවන් මට්ටමට තියෙනවා කියන එකත් මම හිතන්නේ අපේ විශාල ජයග්‍රහණයක්. ඉතින් අපි සියලුම තරඟකරුවන්ට සුබ පතනවා මේ අවස්ථාවේ මේකට සහභාගී වෙන්න. ඇත්තටම ඉතාමත්ම මේ සතුටුදායක දවසක්. එකක් තමයි අපේ අවුරුදු 20කට විතර පස්සේ අපි කවුරුත් අහලා තියෙන ලංකා සවාරිය නැත්නම් ලංකා රයිඩ් ටුවර් ඩි ලංකා කියන මේ සයිකල් සවාරිය නැවත ආරම්භ වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ සුනිල් ගමගේ ඇමතුමාගේ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. ඉතින් අපි හිතනවා මේක ඇත්තටම ගත්තට පස්සේ අද අපිට පේනවා මෙතන 135කට 140කට ආසන්න ක්‍රීඩකයන් සහභාගීලා තිබෙනවා. ඒ වගේම කිලෝමීටර් 440ක් පමණ දිග දුරක් ධාවනය කරනවා. ඉතින් එක පැත්තකින් ඇත්තටම ඉතාමත් අපි සතුට වෙනවා. මොකද අලුතෙන් රටේ වැටිලා තිබිච්ච දේවල් නැවත නැගිටවන වැඩසටහනක් තමයි අද දිනේදී මේ සිද්ධ වෙන්නේ ලංකා සවාරිය නැවත ආරම්භ කිරීමත් එක්ක. ඒ වගේම ඇත්තටම
ප්‍රවාහන ඇමතිවරයා සහ මහා මාර්ග ඇමතිවරයා වශයෙන් ඇත්තටම අපේ රටේ ජනතාවට මේ පාපැදි වලින් තමන්ගේ සාමාන්‍ය ගමන් බිමන් යන්න පුළුවන් ප්‍රවාහන පද්ධතියක් අපි හදන්න ඕන. ඉතින් අපි හිතනවා මේකේ ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් ඉදිරියේදී මාර්ග ආරක්ෂාව පිළිබඳව තානාපතිවරුන් විදියට අපේ රටේ කටයුතු කරයි කියලා. ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා ඇත්තටම මහා මාර්ග අමාත්‍යාංශයට පාරවල් හදලා තියෙන්නේ වාහන වලට විතරක් නෙමෙයි. පාරවල් හදලා තියෙන්නේ බයිසිකල් වලට සහ පයින් යන යටත් එක්ක. අර පරණ අදහසක් තමයි ඔය ඇමරිකාවේ පටන් ගත්ත මේ ෆෝඩ් කම්පැනි වෙනුවෙන් පාරවල් හදපු ඉතිහාසයක් තිබෙනවා. පාරවල් තිබෙන්නේ පයින් යන අයට පාපැදි වලට සහ වාහන වලට. ඒ නිසා අපි සුවපතනවා අද දිනේදී මේ ලංකා රයිඩ් එක අලුත් ජීවයක් අරගෙන කරන්න ඇමතුමා සහ ඒ කණ්ඩායම ගත උත්සාහයට. ඒ වගේම අපිට පේනවා මම හිතන සැලසුම් කළා තිබෙනවා සැලකිය යුතු තෑගිත් ටිකක් දෙන්න. මොකද මේ වගේ ක්‍රීඩාවන් ඇත්තටම අපි වඩාත් ප්‍රචලිත කිරීම හැම පැත්තටම හොඳයි. බොහොම ස්තුතියි.